සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ජීවිතය වෙනස් කරන යෝගචාරිකාව ලයිෆ් චේන්ජ් යෝගා. අද මම ඔයාලට අරගෙන ආවේ ශරීරයේ පිටුපස ප්‍රදේශයට, උරහිස් ප්‍රදේශයට, ඒ වගේම කකුල්වල පිටුපස මාංශ පේශීන් වලට ගුණදායක යෝගාසනයක්. ඉතින් වෙනදා වගේම මේ යෝගාසනය හරිම සරලව පුහුණු වෙන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් අපි බලමු මේ යෝගාසනය මොකක්ද කියලා. මේ යෝගාසනය තමයි පශ්චිමෝත්තාසන. අපි බලමු දැන් කොහොමද පශ්චිමෝත්තාසන පුහුණු වෙන්නේ කියලා. පශ්චිමෝත්තාසන පුහුණුව ආරම්භ කරන්න අපි මුලින් හොඳින් අපේ පාද දිග ඇරලා මැට් එකේ ඉඳ ගන්නවා. ඉඳගෙන හොඳින් අපි අපේ ශරීරය සැහැල්ලු කරලා හුස්ම ගනිමින් අත් දෙක ඉහළට ඔසවලා හුස්ම පිට කරමින් හිමින් අත් දෙක පහළට ගෙනිහින් පාදයේ මහපට ඇඟිලි දෙකෙන් අල්ල ගන්නවා. අල්ලගෙන හොඳින් හුස්මක් අරගෙන ඉදිරිය බලලා හුස්ම පිට කරමින් අපි අපේ නළල දනහිස් දෙසට ගෙනියනවා. මෙතෙන්දී අපි හුස්ම ගනිමින් පිට කරමින් Tamanට පහසු වෙලාවක් ආසනයේ රැඳිලා ඉන්නවා. ආසනයේ රැඳිලා ඉඳලා හොඳින් හුස්ම ගනිමින් ඉදිරිය බලලා අත් දෙක ඉහළට ඔසවලා ආසනයෙන් නිදහස් වෙනවා. පශ්චිමෝත්තාසනය පුහුණු වෙන්නේ කොහොමද කියන එක ගැන ස්ටෙප් බයි ස්ටෙප්ස් පැහැදිලිව ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. අපි දැන් බලමු මේ පශ්චිමෝත්තාසන පුහුණුවෙන් ඔයාලට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. පශ්චිමෝත්තාසනය පුහුණු වීම තුලින් ඔයාට ඔයාගේ ශරීරයේ පිටුපස ප්‍රදේශය, ඒ වගේම උරහිස්, ඒ වගේම කකුල් පිටුපස මාංශ පේශීන් හොඳින් ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම කොඳු ඇට පෙළේ නම්‍යශීලී බව වැඩි කරගන්නත් මේ ආසනය පුහුණු වීම තුලින් ඔයාට හැකියාව ලැබෙනවා. ඒ වගේම පාදවල මාංශ පේශීන් වල ඇති තද ගතිය අඩු කරලා මාංශ පේශීන් වලින් දැනෙන වේදනාව අවම කිරීමේ හැකියාවත් පශ්චිමෝත්තාසන පුහුණුවට තියෙනවා. ආහාර ජීර්ණය වැඩි දියුණු කරන්නත්, අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්නත් පශ්චිමෝත්තාසන පුහුණුව අපට උදව් කරනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් කරගෙන යන්නත් මේ ආසනය ඔයාට උදව් කරනවා. පශ්චිමෝත්තාසනය පුහුණු වීම තුලින් ඔයාලට ඔයාලගේ මාසික ඔසප් ක්‍රියාවලියේදී සිදුවන වේදනාවන් අවම කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. පශ්චිමෝත්තාසන පුහුණුවට ස්නායු පද්ධතිය සංසුන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ආසනය පුහුණු කිරීම තුලින් ඔයාට ඔයාගේ මානසික ආතතිය අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම මනස සංසුන් වීම නිසා හොඳ නිින්දක් ලබා ගන්නත් ඔයාට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයාගේ ශරීරයේ ප්‍රාණ ශක්තිය වැඩි දියුණු කිරීමේ හැකියාවත් පශ්චිමෝත්තාසනයට තියෙනවා. පශ්චිමෝත්තාසන පුහුණුව මගින් ශරීරයේ පහළ පිහිටි චක්‍ර තුන, ඒ කියන්නේ මූලාධාර චක්‍රය, ස්වාදිෂ්ඨාන චක්‍රය, ඒ වගේම මණිපූර චක්‍රය හොඳින් උත්තේජනය කිරීමේ හැකියාව ලබා දෙනවා. ඉතින් මේ පශ්චිමෝත්තාසන පුහුණුව ප්‍රාණ ශක්තිය සුෂුම්නා නාඩිය දිගේ පහළ සිට ඉහළට ගමන් කරන්න උපකාර කරන ඉතාමත් බලගතු ආසනයක් විදියට මට ඔයාට හඳුන්වලා දෙන්න පුළුවන්. පශ්චිමෝත්තාසනය පුහුණු වෙන්නේ කොහොමද කියන එක ගැන වගේම පශ්චිමෝත්තාසනයෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවද කියන එක ගැන අදහසක් මේ වීඩියෝ එකෙන් ඔයාට ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද ඉඳන් ඔයාලගේ ඩේලි ප්‍රැක්ටිස් එකටත් පශ්චිමෝත්තාසනය එකතු කරගන්න ඕන ඔයාලටත් පුළුවන්. ඉතින් ආය දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකන් ලයිෆ් චේන්ජ් යෝගා YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ආය දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝටම ආදරය පිරුණු සුවපත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.